මීඩියා මහගෙතර Academy of Media and Arts. අයිබෝවන් පුංචියාලුවනේ උන්නටත් මම පුංචියාලු බලන්න ආවේ පුංචි අපේ දැනුම් පොතේ වැඩසටහනත් එක්ක. ඉතින් මං හිතනවා පුංචියාලු පොතකුත් අරගෙන මාත් එක්ක එකතු වෙලා ඇති කියලා. අද අපි ඉගෙන ගන්න යන්නේ මිහිතලේ දැවැන්තයා ගැන. කවුද මේ මිහිතලේ දැවැන්තයා කියන්නේ? හරි. අපි මෙහෙම හිතමුකෝ. පුංචියාලුව දන්නවද කැලේ ඉන්න ලොකුම සතා කවුද කියලා? හරියටම හරි. කැලේ ඉන්න ලොකුම සතා තමයි අලියා. ඉතින් මේ මිහිතලේ දැවැන්තයා කියන්නේ අලියටම තමයි. මේ අලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් තමයි අප්‍රිකානු අලි. අනිත් කොටස තමයි ආසියානු අලි. අප්‍රිකානු අලියා ආසියානු අලියට වඩා උසින් වැඩි. සාමාන්‍යයෙන් ආසියානු අලියගේ උස අඩි 9ත් අඩි 11ත් අතර වෙනකොට අප්‍රිකානු අලියගේ උස අඩි 14ක් වෙනවා. නමුත් ඉතින් ශ්‍රී ලංකාවේ අලින්ට විශේෂ තැන හිමි වෙන වගේම අලි බලන්න සංචාරක විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනවා. හරි. දැන් මම පුංචි යාළුවන්ට අලියා ගැන විද්‍යාත්මක කරුණු කිහිපයක් කියන්නම්කෝ. අලිය ශීරපායි සතෙක්. ඒ කියන්නේ අලිය කිරි බී වැඩෙන සතෙක්. අලිය ශාක භක්ෂකයි. ඒ කියන්නේ අලිය ආහාරයට ගන්නේ ශාක කොටස් විතරයි. නිරෝගී අලියෙක් අවුරුදු 60ත් 70ත් අතර ජීවත් වෙනවා. මේ අලි දවල් කාලේ විවේක ගත කළා රෑ කාලේ තමයි කෑම හොයාගෙන ඇවිදින්නේ. අලියෙක් දිනකට කිලෝ 150ක විතර ආහාරයට ගන්නවා වගේම ලීටර් 80ත් 100ත් අතර ජලය පානය කරනවා. මේ අලි මේ අලින්ගේ කෘන්තක දත් දිගු වීම නිසා දල කියලා හඳුන්වනවා වගේම දත් දෙක දිගු වුණු අලියා ඇටා කියලාත් හඳුන්වනවා. මේ ඇත්තු රාජකීය යත්‍රයේ ප්‍රභූත්වය යන සාධක සංකේතවත් කරනවා කියලා සිංහල සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි අපි පෙරහැරවල් වලට ඇතුන් යොදා ගන්න කරුණුන් වහන්සේ වැඩම කරවන්න. අලියාගේ ගෑනු සතා කියනද වගේම ඇතාගේ ගෑනු සතා ඇතින කියලා හඳුන්වනවා. ඔන්න ඔහොම තමයි අලියා ගැන විස්තර කියන්න තියෙන්නේ. එහෙනම් පුංචි යාළුවනේ මං හිතනවා පුංචි යාළුව පොතක මං අද කියපු අලියා ගැන තොරතුරු පොතක සටහන් කරගෙන ඇති කියලා. එහෙනම් අදට මම යන්නයි සූදානම් වෙන්නේ. තවත් දවසක පුංචි අපේ දැනුම් පොතේ තවත් දෙයක් අරගෙන පුංචි යාළුව හම්බෙන්න එන්න. පුංචි යාළුව හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. මීඩියා මහගෙතර Academy of Media and Arts.